මගේ ප්‍රොෆෙෂන් එකත් එක්ක මට මේකප් දාන එක නවත්තන්න බැහැ. හැබැයි මම මගේ මේකප් එක රිමූව් කරන්නේ ක්ලෙන්ස් එකකින් විතරමයි. මේ නිසා මම ඊළඟ දවසේම එක්ස්පීරියන්ස් කරනවා මගේ මූණ හැමදාම ඇක්නි තත්ත්වය තව වැඩි වෙනවා වගේ. ප්‍රොෆෙසර්ට පුළුවන් ද මට මේකට ඇඩ්වයිස් එකක් දෙන්න? ඔව් පිම්පල්ස් තියෙන ඔයා විතරක් නෙවෙයි පිග්මන්ටේෂන්ස් තියෙන අයත් කරන වැරද්දක් තමයි සමහර විට ඒවට ට්‍රීට්මන්ට් කර කර ඔන්න මේකප් පාවිච්චි කරනවා. මම පිළිගන්නවා සමහර වෙලාවල් වලට ඔයගොල්ලන්ට මේකප් යූස් කරන්න ඕන වෙනවා තමයි. නමුත් මේකෙන් ඔයාලට තියෙන ඔය ස්කින් කන්ඩිෂන්ස් වලින් කවදාවත් එළියට එන්න බෑ. මොකද මේකප් වල තියෙනවා කලර් පිග්මන්ට්ස් ಜಾති. ඒ වගේම ප්‍රසර්වේටිව්ස් තියෙනවා. එතකොට මේවා ස්කින් එක ඇතුළට ගියාම ඔයාලගේ පිම්පල්ස් තව වැඩි වෙනවා. එහෙම නැත්නම් පිග්මන්ටේෂන් එකට තව පිග්මන්ට්ස් එකතු වෙනවා. ඉතින් මේක හැමදාම ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එහෙම හදිස්සියවත් මේකප් කරන්න ඕන නම් ඩේලි ඔයාලා මේකප් කරන්න ඕන නම් ඔයගලගේ ප්‍රොෆෙෂන් එකේ විදිහට ඔයාලට තියෙන්න ඕන දෙයක් තමයි මේ මයිසෙලර් සොලියුෂන් එක කියන එක. මේ මයිසෙල් වල තියෙන මොලිකියුල්ස් මේවා ස්කින් එක ඇතුළට ගිහිලා එයාලට පුළුවන් ශක්තියක් තියෙනවා අර ස්කින් එකේ ඇතුළට ගිය මේකප් රෙසිඩියුස් ඔක්කොම ඇට්‍රැක්ට් කරලා එළියට ගන්න. ඒතර කොහොමද මේක පාවිච්චි කරන්න ඕන? ඔයාලා මේ වගේ ස්කින් ක්ලීන් කරන්න පුළුවන් කොටන් පැඩ්ස් තියාගන්න ඕන. මේ කොටන් පැඩ්ස් දෙකක් විතර එකට තියලා මේ මයිසෙලර් සොලියුෂන් එක හොඳට මේ කොටන් පැඩ්ස් ටික මේකෙන් පොඟවන්න ඕන. මේක පොඟවලා අපි ස්කින් එක ක්ලීන් කරන්න ඕන මේකප් ටික හොඳට. හැබැයි අපි හිතමු මුළු මූණම අපි මේ කොටන් පැඩ් එකෙන් ක්ලීන් කරා කියලා දෙවෙනි වතාවටත් ඔයගොල්ලෝ නැවතත් මේ වගේ කොටන් පැඩ්ස් දෙකක් විතර එකට ගන්න. මොකද මේක හොඳට පෙඟෙන්න ඕන මයිසෙලර් සොලියුෂන් එකෙන්. එතකොට ඒක දෙවෙනි වතාවටත් හොඳට මේ වගේ පෙඟෙන්නම සොලියුෂන් එක දාලා දෙවෙනි සැරේටත් ක්ලීන් කරන්න මුළු මූණම. ඒක ක්ලීන් කරාට පස්සේ තමයි ඔයාලා ක්ලෙන්සර් එකක් යූස් කරන්න ඕන. ෆේස් වොෂ් එකක් යූස් කරාට ක්ලීන් වෙන්නේ නැහැ මේකප් ටික හොඳට. ඒක නිසා ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා ඔයාලට සූටබල් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න ඔයාලගේ ළඟ තියෙන. ඒතර ඒක පාවිච්චි කරලා හොඳට ස්කින් එක ක්ලීන් කරන්න ඕන. ඒක තුන්වෙනි අදියර විදියටයි කරන්නේ. ඊට පස්සේ ක්ලෙන්සර් එක මූණෙන් සම්පූර්ණයෙන්ම හොදලා ඉවත් කරලා මොයිස්චරයිසර් චූටි බින්දු ටිකක් දාලා ස්කින් එක හයිඩ්‍රේට් කරන්න ඕන. එන්න එතකොට ඔයාලට මේකප් කරන්න පුළුවන් බය නැතුව ඔයගලන්ට පිම්පල්ස් හරි පිග්මන්ටේෂන්ස් හරි තියෙනවා නම් එහෙම නැති අය වුණත් ඔයගලගේ ස්කින් එකෙන් මේකප් එක අයින් කරන්න ඕන නම් මතක තියාගන්න micellar solution is the best product.